කොට ඊළඟට ලියන්න for loop එක නේද? ඊට පස්සේ ලියන්න මේ මාතෘකාව while until loop repeat until loop. Repeat until loop. In this repeat repetition command, the condition is at the bottom of the loop. The repeat until loop condition given at the bottom, this condition exit the loop opposite condition. What is the while loop? එතන while එකේ opposite එක තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ while එකේ true නම් execute වෙන්නේ. මේක false නම් execute වෙනවා. අන්න ඒකයි. Right? The only difference is the while loop at repeat until loop is that because the condition is at the bottom statement inside the අනිත් එක තමයි. එකක තියෙන්නේ bottom එකේ අනිත් එක තියෙන්නේ මේ loop එක condition එකේ තියෙන loop එක කොහෙද? bottom එකේ. අරගේ උඩ තියෙන්නේ. Right? Loop in 6 and 9 begin end. Use the condition 9 is exact opposite of the condition 7. Loop version program. Then make it ගන්නවා n is equal 1 කියලා print කරන්න කියලා 0 වඩා වැඩි වෙනකම් print කරන්න. වැඩි වෙලා තියෙනකම් print කරන්න. හරි? sorry. 0 වඩා වැඩි නම් මොකද වෙන්නේ නවතිනවා. false නන්නේ. true න ගමන් නවතිනවා. අරක false true නම් වැඩ කරනවා. මේක true නම් exit නවතිනවා. until නේ තුරු. ඒ කියන්නේ condition එක තෘප්ත වෙන තුරු. නේද? ඒ කියන්නේ යම් කිසි condition එකක් තියෙනවා මේ condition එක සිද්ධ වෙනකන් අපි වැඩ කරනවා. ඒ condition එක තෘප්ත වුණොත් නේද? මොකද වෙන්නේ? exit එක. If the condition is true, then you have to exit the loop. Otherwise, repeat the loop. Alright? Okay. Clear? Any problem? මේක හරි වැදගත් හරියට අල්ලගන්න. එතකොට print 1 to 100 using repeat until. එතකොට repeat until එකේ 1 to 100 මම මේවා කියවන්නේ නැහැ one by one. මේ දින 1 to 100 repeat until එකකින් use කරන්න. ඒක කරන්න කියලා කියන්නේ repeat until එකේ පාඩම. right. so එක example එකක් දීලා තිනවා name එක දීලා තිනවා right නම ඇතුල් කරනවා වයස ඇතුල් කරනවා නමයි වයස ඇතුල් කරනවා වයස 12ත් 18ත් අතර නම් තමයි වයස ඇතුල් කරන්න දෙන්නේ. එහෙම නැත්නම් වයස ඇතුල් කරන්න දෙන්නේ නැහැ. තේරුණා නේද? يعني teensලා. teenagersලා තීදුතු දැන් 10 ඉන්නේ teen 18 දැන් 10 teen නෑ 11 teen නෑ 12 teen නෑ 13 ඉන්නේ. හරිද? greater than 12 එන්න බෑ. 19 උත් වෙනවා. ඒක මොකක් හරි මේ හද මොකක් හරි එයාගේ condition නැන්නේ. any condition ඒ condition එක තෘප්ත වෙනකන් මේක වැඩ කරනවා. මේ condition එකට ආව ගමන් මොකද වෙන්නේ? and ඒ කියන්නේ ඔය පරාසය අතර ඔය එක true වෙනවා නම් මොකද වෙන්නේ? ඔව් අපේ වයස වෙනවනේ. හා ඔව් මේක ඊට පස්සේ අපි print කරන්න කිව්වා. ඒ ටික වයස වලදී. ඒ name කියලා කියන්නේ මේ නමනේ. තුරු කරන නම variable එක. මේ තියෙන්නේ වයස. අර දැන් වගේ අපි නමයි වයසයි වගේ එකතු අතුරු කරපුවාම දැන් ඒක හැමතිස්සෙම බලනවා අර range එකේ තියෙන්නේ කියලා. ඒතර මේ range එකේ වුණොත් එහෙම exit වෙනවා නේද? exit වෙලා ඉරලා වෙනවා නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් ඔය repeat කර කර ඉන්නවා වයස ඇතුල් කරන්න නම ඇතුල් කරන්න exit වෙන ගමන් print වෙනවා. හරිද? okay. දැන් ඔයා අපි යමු මේකට දානවා සමන් කියලා නම. දාන වයස 80ක්. එතකොට මොකද වෙන්නේ? ඒක ආපහු කියනවා right enter your age කියලා කියනවා. 80 වැඩන්නේ. ඊළඟ අපි දානවා 50ක් දාන්න. ඒත් වැඩන්නේ. enter your age කියලා ආපහු එනවා. බැලුවා 20ක් දැම්මොත් ඒත් enter your age කියලා. දැන් 12 දැම්මොත් එතකොට int එක age එක
කියවනවා. කියවලා ඉරලා ඒජ් එක අර 12 තුලනේ තියෙන්නේ. ඒ නිසා එක්සිට් වෙනවා. print වෙනවා. අනේ අන්න ඒක. දැක්කනේ ඒක වැඩ කරපුවාට. තේරෙද නැද්ද? while එකෙන් ලියනවා කොහොමද කියන්නේ? while ඕක true වෙනවා නම් තමයි while execute වෙන්නේ. හරි නේද? නැත්තම් අයින් වෙනවා. ඒතර ඔයකට ලියන්න while වලින් නෑ not දාලා ලියන්න. while වලින් ලියනවා කොහොමද? not දාන්න. not and නම් මේක නම් execute වෙන්නේ නැත්තම් අයින් වෙනවා. හරි අන්න ඒ වගේ ඉතින් අපි දැනගන්න ඕනේ මේ දෙක හරියට බැලන්ස් කරලා කරන්න. තේරුණා නැද්ද? එක්සැම්පල් එකක් දෙයක් කරන්න වෙනවා මේක විතර. හරි දැන් බලන්න ඉතින්. ඒ 10 එන්ටර් කරනවා. බෑනේ 10 දෙන්නේ නැහැ. ආපහු එනවා ඉතින්. 90 දෙනවා දෙන්නේ නැහැ. 90 එන්ටර් කරලා දෙන්නේ නැහැ. ආපහු අහනවා. 45 ඒත් දෙන්නේ නැහැ. 15 දාපම your name is Vijay, your age is 15 කියලා print වෙනවා. දැක්කනේ? තේරුණා නේද? මම අර කිව්ව එක. හරිද? Vijay නෙමෙයි නේ. මොකක් හරි කමන්න මම කියන්නම්. Now write a program to find a total of a list of number. The number all entered one after the other. The end of the number is described 19 minus 99. ඔය total එක minus 999 වෙන and sorry, the end of the numbers is denoted by entry 99. Write a program to total of a list of numbers. The number would be entered one the end of the number is denoted by the entering end වෙන්න නම් 99 minus 999 ගෙවුවොත් තමයි end වෙන්නේ. එන විදිහට ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. right? ඒතර ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක end කරන්න ඕන නම් ගහන්න ඕන මොකද? right. පුළුවන්ද කරන්න? තේරුණාද මේක? පැහැදිලිද? තේරුන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න කියලා කියනවා. ඒ දෙන ලද ලිස්ට් එක එකතු ගන්න කියලා කියනවා. හරිද? එකතු ගන්න ඕන. හැබැයි ඔයා -99 දැම්මොත් මේක එක්සිට් වෙනවා. ප්‍රෝග්‍රෑම් එකේ ලූප් එක අයින් වෙන්න කියලා කියනවා. කියන්නේ 99 විතරයි. ඒක දැම්මොත් තමයි එක්සිට් වෙන්නේ. එහෙම කියන්නේ the end of the number is denoted by the entering. අවසාන නම්බර් එක කියලා කියන්නේ මොකද්ද? 1999 -999. මයිනස් දෙකද? මේකන් වෙන් කරන්නේ. හරි කොහොම හරි 99 කිව්වොත් මයිනස් වෙනවට වඩා හොත් මම හිතන්නේ entering 99 කියන 999 තමයි වඩා සුදු වෙන්නේ. කමන්නේ කොහොම හරි ඒ ෆිගර් එක එන්න බෑ. end of the number එක තමයි මොකක් හරි එකක්. හරිද? තේරුණාද? ඒ නම්බර් එකට වඩා වැඩි දාන්න බෑ. දැම්ම ගමන් එර එකක්. ඒක නවතින ප්‍රෝග්‍රෑම්. right. ඒතර උතරින් අපිට ලූප් ඉවරයි. ලූපින් ඉවරයි. ප්‍රශ්න තියෙනවා ලූපින් සහ if වල ප්‍රශ්න තියෙනවා. දැන් එක්සැම්පල්ස් තමයි කරන්නේ ලූප් එකකින් අනිවාර්යෙන් for loop එකකින් අහනවා ගන්න. වලින් දෙන්න මම හොඳ එක්සැම්පල්ස් ටිකක් තියෙනවා. right. ඔයගොල්ලෝ ගෙදරදී කරන්න දෙනවා එක්සැම්පල් එක. nested loop පාවිච්චි කරලා මෙන්න මේ තරකට හදන්න. මහ වලසා. මේ තරකට හදන්න. ලූප් එක 9 2යි. ඒ අර තුනේ ආදයක් සෙට් කරලා හරි. maths කාරන්ට ඕන වැඩ. ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න. අනිත් වැඩ කරන්න බෑ for loop පාවිච්චි කරලා මේක මෙහෙම කාර්යයක් කරා. ඊළඟට ලියන පේජ් එකට ගත්ත ආපහු තව වෙන්න. මේ ටික ස්ක්‍රීන් එකේ තරු ටික print කරන්න. තරු පේන්න දෙන්න තරු print කරන්න. පැහැදිලිද? අයිඩියා ගන්න නැද්ද? ආලෝකයේ ලොකුට බලපානවා. ඉන්සයිඩ් මේ ෆ්ලෑෂ් එකක්
แรงมาก නෑ ඒක